right එහෙනම් අපි ER diagram වල දෙවෙනි වීඩියෝ එක start කරමු. මේකදී අපි කතා කරන්න යන්නේ entity එකක් කියන්නේ මොකක්ද කියලා. right මම අර පළවෙනි වීඩියෝ එකේදී කිව්වනේ ඔයගලන්ට ER diagram එකේ තියෙනවා කොටස් ටිකක්. entity, relationship, attributes මේ වගේ අපිට ওই වගේ කොටස් තියෙනවා. ඒතකොට මේකේ අපි මුලින්ම කතා කරන්න යන්නේ entity එකක් කියන්නේ මොකක්ද කියලා. ඒත් entity එකක් කියන්නේ real world එකේ තියෙන object එකක්. හරි. දැන් මම දන්නවා මේක තේරුම් නැහැ කියලා. ඒතකොට මම සරලව මෙහෙම එකක් පෙන්නනවා. දැන් අපි සරල ER diagram එක පොඩි එකක් ඇදලා පෙන්නන්න මෙන්න මෙහෙම. මෙතන entity එකක් අපි අඳින්නේ මෙන්න මෙහෙම. හරිද? entity එකක් අපි ER diagram එක අඳින්නේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණාශ්‍රයක් rectangle එකක් විතර තමයි අපි entity එකක් අඳින්නේ. හරිද? එතන මම මෙහෙම entity එකක් අඳිනවා. මෙයාගේ entity එකේ object එක තමයි මම student කියලා දෙන්නම්. හරිද? මම student කියලා දෙනවා නම. නිකන් student කියලා දුන්නා. හරි. තව entity එකක් අඳිනවා. හරි. ඊට පස්සේ මම මෙතන දෙන්න language කියලා නිකන් මොකක් හරි එකක්. හරිද? මේකෙන් මම කියන්න යන්නේ student study කරනවා language එකක් කියලා. එතකොට මම මෙන්න මෙහෙම තමයි ඕක අදින්නේ. student study කරනවා language එක. මම මෙතනට දැම්මා study කියලා. හරිද? මේ නිකන් මේ example එකක්. හරි මේක ER diagram එකක් කියලා කියන්න බෑ. මීට වඩා ලොකු ER diagram මේ නිකන් පොඩි example එකක්. හරිද? right. එතකොට හැමතිස්සෙම මේ entity එකක් ඇතුළට දාන වචන තියෙන student හරි මොකක් හරි real world එකේ තියෙන වචන. මෙතන example ටිකක් පෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට. බලන්න example ටිකක් තියෙනවා. specific person, company, event අන්න ඒ වගේ example. හරිද? ඒතර මේ entity එකක් පෙන්වන්නේ මෙන්න මෙහෙම ත්‍රිකෝණාශ්‍රය rectangle එකක් ඇතුළේ. මේ ඇතුළේ තමයි අපි entity එකේ නම ලියන්නේ. එතකොට දැන් මෙහෙම තාම මෙහෙම ඉගෙනගෙන යද්දි මුකුත් තේරෙන එකක් නැහැ තාම. මේ ඔක්කොම වීඩියෝස් 3-4ක් ගිහිල්ලා ඒ 3-4ම තියෙට එකට එකතු වුණාන් පස්සේ තමයි හරියට මේක තේරෙන්න ගන්න. ඒක නිසා හොඳට අහන් ඉන්න. right. එතකොට entity එකක් කියන්නේ real world එකේ object එකක් කියලා කිව්වනේ. ඒක අපි represent කරන්නේ මේ වගේ rectangle එකකින්. එතකොට rectangle එක ඇතුලේ තමයි අපි entity එකේ නම ලියන්නේ. හැමතිස්සෙම උදේ මතක තියාගන්න rectangle ඇතුලේ ලියන නම අපි අනිවාර්යයෙන්ම singular වලින් ලියනවා. ඒක වචන. හරි. කියන්නේ persons හරි. අන්න ඒ වගේ ලියන්න බෑ. languages එහෙම ලියන්න බෑ. ඇවිල්ලා singular form එකෙන් තමයි ලියන්නේ. හරිද? person ඒ වගේ. right. ඊට පස්සේ මම තව කියා දෙන්නම් ඔයගොල්ලන්ට ER diagram අපි අදින්න පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. අපිට පුළුවන් draw.io කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. draw.io. හරිද? ඔන්න වෙබ්සයිට් එකට යන්න මෙතින්නේ. right. මෙන්න මේ වෙබ්සයිට් එකෙන් අපිට ER diagram අදින්න පුළුවන්. හරි ER diagram නෙවෙයි ඔයගොල්ලෝ දන්නවා ඇති flow chart ඒ වගේ ගොඩක් දේවල් අපිට අදින්න පුළුවන්. මුලින්ම ගියන් පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එකක් තමයි මේ සයිට් එකේ පෙන්නන්නේ. create new diagram යන්න ගිහින් ඉවරලා ඕන එකක් මෙතන select කරන්න. හරිද? blank diagram එකක් ගන්න. හරිද? ඔන්න create කරා. ඊට පස්සේ අපෙන් අහනවා මේක save කරන්න ඕනේ කොහෙද කියලා. ඔයාලන්ට ඕන විදිහකට මේක save කරන්න පුළුවන්. මම මෙතන දෙන්න ER diagram කියලා. හරි. right. මොනවද? දැන් මම මෙතන මේක downloads වල save කරනවා. ඔන්න save කරා. හරි. ඕන තැන save කරන්න පුළුවන්. save කරාන් පස්සේ මෙන්න මෙහෙම එකක් ඇදෙනවා. හරි. right. දැන් මේක අපිට ER diagram එකක් අදින්න පුළුවන්. මම කිව්වා ER diagram එකකට මුලින්ම අපි කතා වුණේ මොකද්ද? අදිනවා කියලා entity එක. හරිද? එහෙනම් entity එකක් අදින්නේ කොහොමද? rectangle එකකින්. ඔන්න මම දැන් rectangle එක ක්ලික් කරනවා. එතකොට මෙතනින් අපිට rectangle එක එනවා. ඒක අපිට මෙහෙම ඕන තැනකට drag කරගෙන අරන් යන්න පුළුවන්. හරි. ඒ ඇතුලේ මෙහෙම double click කරාන් පස්සේ අපිට ඇතුලේ type කරන්න පුළුවන්. මම දැන් type කරන්න student කියලා. ඔන්න අපි එක entity එකක් ගන්න. මේකට අපි කියන්නේ entity එකක් කියලා. හරි. entity එක. ඊට පස්සේ entity එකක් මම තව entity එකක් අදින්න. අපිට මේක මෙහෙම copy කරලා control එකයි C එකයි එබුණන් පස්සේ copy වෙනවා. ඊට පස්සේ control එකයි V එකෙන් paste කරන්න පුළුවන්. ඔන්න මම මෙහෙම ගන්න. ඔන්න මම දැන් මේ දෙක පොඩ්ඩක් මෙහෙම දෙපැත්තට තියා ගන්නවා. මම දාන්න course කියලා. right. no course. දැන් මේ තියෙන මොකද්ද? entities දෙකක්. හරි මේ තියෙන student entity එක මේ තියෙන course entity එක. ඊට පස්සේ මේක connect කරන්න අපිට මැදට දානවා. මෙන්න මේ වගේ diamond shape එකක්. මෙන්න මේකෙන් තමයි අපි ඔය දෙක connect කරන්නේ. right. entities දෙකක් connect කරන්නේ මේකෙන්. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම line එකක් මෙතනින් අරගෙන ඒ line එකක් අපි මේකට connect කරනවා. මෙන්න මෙහෙම connect වුණාන් පස්සේ පෙන්නනවා. හරිද? අනිත් එක මේකට connect කරනවා. ඊට පස්සේ ඒකම copy කරලා ආයෙ අරගෙන මම ඒක අරන් ගිහිල්ලා මෙතෙන්ට දානවා. එකක් මෙතෙන්ට අනිත් එක මෙහෙම දික් කරලා ඉවරලා මෙතෙන්ට දානවා. ඔන්න අපි දැන් entity දෙකක් හදලා connect කරලා ඉවරයි. මේක දුට අපිට දාන්න පුළුවන් මොකද්ද කරන්නේ කියලා. student මොකද්ද කරන්නේ course එක දැන් ප්‍රශ්නයක් දුන්නා පස්සේ
ෆ්‍රික්ෂන් එකකින් බලමු මේ දැනට අපි සිම්පලි මේක එක්ස්ප්ලেইন කරන්න යනවා. ස්ටුඩන්ට් කෙනෙක් ස්ටඩි කරනවා කෝස් එක. හරි. මෙන්න මෙහෙම තමයි අපි එන්ටිටි දෙකක් කනෙක්ට් කරලා ER ඩයග්‍රෑම් එක හරි. තාම මම එන්ටිටි විතරයි කියා දුන්නේ. රයිට්. තාම මම එන්ටිටි විතරයි කියා දුන්නේ. ඊට පස්සේ තව ඉස්සරහට බලමු කොහොමද මේ වගේ ඇට්‍රිබියුට්ස් දාන්නේ, මේ වගේ රිලේෂන්ෂිප්ස් මොනවද ඒවත් බලමු. එතකොට එන්ටිටි එකක් අපි පෙන්නන්නේ කොහොමද? එන්ටිටි එකක් කියන්නේ රියල් වර්ල්ඩ් එකේ තියෙන ඔබ්ජෙක්ට් එකක්. ස්ටුඩන්ට් කෙනෙක් කෝස් එකක් ඒ වගේ අපි ඒවා ප්‍රශ්න වලින් බලමු. හරි. තාම ක්වෙස්චන්ස් අපි කරේ නෑ. තාම මේ තියරි පාර්ට් එක විතරයි එක්ස්ප්ලেইন කරන්නේ. එතකොට හැමතිස්සෙම අපි එන්ටිටි එක පෙන්වන්නේ රෙක්ටැන්ගල් එකකින්. රෙක්ටැන්ගල් ඇතුළේ අපි එන්ටිටි එක දාති එක සිංගියුලර් ෆෝම් එකෙන් දාන්නේ. ඒක ප්ලූරල් කරන්නේ නැහැ. බහුවචන නෙමෙයි අපි ඒක දාන්නේ. ඒක වචන වලින් තමයි දාන්නේ. හරි. ඊට පස්සේ ඒක කනෙක්ට් කරන්න මෙන්න ඩයමන්ඩ් ෂේප් එකකින්. රයිට්. අපි මෙහෙම ER ඩයග්‍රෑම් අදින්න අපිට පුළුවන්. ER ඩයග්‍රෑම් ෆ්ලෝ chart ඒවා අදින්න පාවිච්චි කරන සයිට් එක තමයි draw.io කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් ඔයගලන්ට අදින්න පුළුවන් ER ඩයග්‍රෑම් ෆ්ලෝ chart එක හැම එකම. රයිට්. ඔන්න එහෙනම් අපි එන්ටිටි ගැන කතා කරා. ඊළඟ වීඩියෝෙන් අපි ඇට්‍රිබියුට්ස් ගැන කතා කරමු. රයිට්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන්